මේ AI වලදී ඇත්තටම අපිම අපේ මොඩල් ට්‍රේන් කරන්න ඕනේද? එහෙම ඕනේ නැහැ. ඒකට හේතුව තමයි විශේෂයෙන් මේ ජෙනරේටිව් AI ගත්තාම අපිට මේ ජෙනරේටිව් AI සම්බන්ධ මොඩල් එකක් ට්‍රේන් කරන්න නම් ගොඩක් ලොකු data set එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ගොඩක් හොඳ computing resources තියෙන්න ඕනේ. ඒ වගේම ලොකු cost එකක් යනවා. ඉතින් මෙන්න මේවා දරා ගන්න බැයි නම් ඇත්තටම අපිට පුළුවන් pre-trained model පාවිච්චි කරන්න. එතකොට මේ එක එක platform සරහා අපිට මේ pre-trained model ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට OpenAI platform එක, ඊට පස්සේ Hugging Face platform එක මෙන්න මේ හරහා අපිට එයාලගේ model ගන්න පුළුවන්. එතකොට එයාලගේ resources පාවිච්චි කරලා, එයාලගේ data sets පාවිච්චි කරලා තමයි ඒවා train කරලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් ඒවා අරන් අපේ task එකකට අදාළව පාවිච්චි කරන්න, අපේ task එකකට අදාළව fine tune කරගන්න. ඉතින් මෙන්න මේ හරහා ඔයාලට පුළුවන් ඉතාමත් අඩු කාලයකින් ඒ වගේම අඩු පිරිවැයකින් ඔයාලට අවශ්‍ය කරන මොඩල් එක නිර්මාණය කරගන්න. ඉතින් මේ වෙද්දි මෙන්න මේ විදිහට pre-trained model අපිට අදාළ හැම task එකකටම වගේ තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් text classification වලට, text generation, image generation, audio generation මෙන්න මේ වගේ හැම task එකකටම අදාළව pre-trained models බලා ගන්න පුළුවන්. ඉතින් ඒවා use කරලා ඔයාලට පුළුවන් ඉතාමත් ඉක්මනට ඔයාලගේ development කරන්න, ඔයාලගේ experiment කරන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් ගැන වැඩිදුර ඉගෙන ගන්න ඕන නම් ඔයාලට පුළුවන් අපේ generative AI course එක follow කරන්න. ඉතින් ඒකට අදාළ free chapters තියෙනවා. ඒ සම්පූර්ණ දේවල් ඔයාලට description එකෙන් හරි comment section එකෙන් හරි බලා ගන්න පුළුවන්.